හෙලෝ කොහොමද ඔයගලන්ට මම හිතනවා ඔයගලන් හැමෝම හොඳින් සතුටින් ඉන්න මැති කියලා. ඉතින් මම අද යුනිවර්සිටි එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මම කොහොමද යුනිවර්සිටි එකට ගියේ, එතන ගිහිල්ලා මොනවද කරේ, ඒ වගේ දේවල් ගැන. ඉතින් මේ වෙනකොට මගේ channel එකේ subscribersලා 100 දෙනා සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් subscribe කරපු හැමෝටම ගොඩක් thank you. and මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එකට join වෙන්න subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. keep watching guys. ඉතින් මගේ ගෙදර තියෙන කුරුණෑගලනේ. මම කුරුණෑගල ඉඳන් highway bus එකක නැගලා කඩවතට ගිහිල්ලා කඩවත ඉඳන් මාතරට බස් එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ කඩවත ඉඳන් මාතරට යන බස් එකේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ තියෙන්නේ මගේ තීසිස් එක. ගොඩක් මහන්සි වෙලා, ගොඩක් කාලේ වැය කරලා, ලියලා ඉතින් අද ඒක සබ්මිට් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ළමා හරිම සතුටුයි. අපි ගොඩාක් දේවල් මහන්සියෙන් කරලා ඒ දේවල් අන්තිමටම ෆයිනලයිස් වෙනකොට විතර මාරම සතුටක් දැනෙනවා. ඉතින් මම ඒක වීඩියෝ ක්ලිප් එකකට ගත්තා. ඉතින් මේ ගොඩාක් කාලයකට පස්සේ තමයි මම යුනිවර්සිටි එකට යන්නේ. ඉතින් හරිම සතුටුයි. සහ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔක්කොම වැඩ කම්ප්ලීට් කරලා ටික කාලයකට පස්සේ යුනිවර්සිටි එකට යනකොට අර අපිට යුනිවර්සිටි එක ගොඩක් මිස් වෙනවනේ. ඉතින් මම ওই ගන්දර බස් එක්ක නැගලා යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මට හරිම සතුටුයි යුනිවර්සිටි එකට යන නිසා. මේ මම මාතරට එනකොට මට පුදුම තරම් සතුටක් දැනුනේ. අර ගෙදර යනවා වගේ හැඟීමක් දැනුනේ. අවුරුදු 4ක් විතරම ඉඳලා හොඳට ඒ පරිසරයට පුරුදු වෙලා ඉතින් දැන් යුනිවර්සිටි එකට යනවා හරිම සතුටින් ඉන්නේ. තීසිස් එක බාර දෙන්න තමයි යන්නේ. ඊට කලින් ඒක ඩොකියුමන්ට්ස් වැඩ වගේක් තියෙනවා. ඒක සයින් කරගෙන අපි ඒක ඩිපාර්ට්මන්ට් එකට බාර දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම අද ඔයගලන්ට මගේ ෆැකල්ටි එක, යුනිවර්සිටි එක පොඩ්ඩක් පෙන්වන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් බස් එකෙන් බැහැලා එන්ට්‍රන්ස් එකේදී මම මේක පොඩ්ඩක් වීඩියෝ එකක් ගත්තා. ඉතින් ළමයි මේ වීඩියෝ එක බලනකොට මට මතක් වුණේ මම යුනිවර්සිටි එකට යන්නාව පළවෙනිම දවසේ. ඇත්තටම යුනිවර්සිටි එකට යන්නාව පළවෙනිම දවසේ බයක් තිබුණා මට. ගෙදරින් ගොඩක් ඈත් වෙලා එහෙම ඉන්න වෙනවා. එතකොට ටිකක් දන්නේ නැති පැත්තක් එහෙම කියලා. හැබැයි මට දැන් යුනිවර්සිටි එක ඇතුළට එනකොට නිකන් මගේ ගෙදරට යනවා වගේ තමයි මට ඇත්තටම හිතුනේ. ඉතින් හරිම ලස්සනයි අපේ යුනිවර්සිටි එක. ගිහින් තියෙන අය දන්නවා. හරිම නිදහස් පරිසරයක් තියෙන්නේ. ඉතින් මෙතනින් එන්ට්‍රන්ස් එකෙන් ඇවිල්ලා මම දැන් යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් පොඩි ළමෙක් වගේ යුනිවර්සිටි එකට ඇවිල්ලා ගොඩක් කාලයක් තනියම හැමදේම කරගන්න පුරුදු වෙලා ස්ටඩීස් කරලා එතකොට ඒ වගේ වැඩ ඔක්කොම ඉවර කරලා දැන් ඇත්තටම මේ ගේට් එකෙන් ඇතුළට එනකොට මට හිතෙන්නේ මගේ ජීවිතේ ගොඩාක් නයි කියලා මගේ යුනිවර්සිටි එක. ඉතින් මම හරියම ග්‍රේට්ෆුල් මට මේ යුනිවර්සිටි එක හම්බුණාට. ඉතින් මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. මම මේ හිතුවා මං අනිත් පැත්තේ පාරේ යනවා කියලා. ඒ කියන්නේ අපි එක සාමාන්‍ය යුනිවර්සිටි එක කියන්නේ මල් පාර කියලා. ඉතින් දැන් මම මේ පාරේ යන ගමන් තමයි වීඩියෝ එකක් කරේ. මේ දවස්වල යුනිවර්සිටි එකේ මම හිතන්නේ ස්ටුඩන්ට්ස්ලා නැහැ. ළමයි වැඩි හිටියෙම නැති තරම් වගේ. මම ඉතින් ওই කියව යනවා ඩිපාර්ට්මන්ට් එකට. ඔතන ගොඩක් හුළඟ ළමයි. ওই මම කියන්නේ යුනිවර්සිටි එකට ආවා. ඔය ඒ කතාවම තමයි මම ඔතනත් ඔය කියන්නේ. ඉතින් යන ගමන් වීඩියෝ ක්ලිප්ස් ටිකක් කරගත්තා. මේ අපේ ග්‍රවුන්ඩ් එක. ඉතින් ඉස්සර අපි හැමදාම උදේට කලබලෙන් ওই පාරේ තමයි ප්‍රැක්ටිකල්ස් වලට, එතකොට ලෙක්චර්ස් වලට යන්නේ. ඉතින් හරිම සුන්දර මතකයන් ගොඩාක් තියෙන තැනක් ළමයි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මම ඔය ආයෙත් තීසිස් එක පෙන්නනවා. මම මටම දේවල් කී තමයි ඔය පාරේ යන්නේ. ඔය පාරේ ගියාම ළමයි අපේ ෆිෂරීස් එකට යන්න පුළුවන්. and ඔතන තව අපේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්. කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට ඔය පාරේ ගිහින් යන්න පුළුවන්. ඒ වගේම මගේ ඩිපාර්ට්මන්ට් එක කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකටත් ඔය පාරෙම ගිහින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ළමයි කවුරුත් නැහැ. වැඩි කලබලයක් තිබුණේ නැහැ. ළමයි ඉන්න දවසට නම් ওই පාරේ ගොඩක් අය යනවා. ඉතින් දැන් ළමයි මම හිතන්නේ ඔන්ලයින් තමයි ලෙක්චර්ස් තියෙන්නේ. ද නිවාඩුද මන් දන්නේ නැහැ මොකද්ද කියන්න. කොහොම හරි ඉතින් මම දැන් කවුරුත්ම නැහැ. නිදහසේ යනවා වීඩියෝ කර. වෙනදා නම් ළමයි මෙතන මොනරු ඉන්නවා. අද හිටියේ නැහැ. ඉතින් මම ඔය ක්ලිප් ටිකත් අරගෙන යන ගමන් තමයි ඩිපාර්ට්මන්ට් එකට
අපිට හම්බෙන්නේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක. ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක පාස් කරගෙන තව ටිකක් ඉස්සරහට යනකොට තමයි කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක හම්බෙන්නේ. ඉතින් මං යන ගමන් මේකත් වීඩියෝ එකට ගත්තා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ සමහරක් විට අපි ඒ ලෙවල් කරනකොට අපි හිතන අපි මෙඩිසින් යන්න ඕනේ, නැත්නම් අපි ඉංජිනේරින් යන්න ඕනේ, නැත්නම් අපි මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න ඕනේ එහෙම කියලා. ඒත් එක එක්කෙනාගේ කැපැසිටි එක වෙනස්. එක එක්කෙනාට කරන්න පුළුවන් දේවල් වෙනස්. අපි අපේ උපරිම try කරලා අපිට හිතන් ඉන්න ගෝල් එකට අපිට යන්න බැරි වුණා කියලා අපි give up කරන්න හොඳ නැහැ. අපිට හම්බෙන දේ අපි ගන්න ඕනේ. ඇත්තටම මට රුහුණ යුනිවර්සිටි එක හම්බෙච්ච එකට මම අද හරිම grateful. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මගේ ස්ටඩීස් පැත්තෙන් වගේම මගේ ලයිෆ් එක පැත්තෙනුත්. ඉතින් මේ තියෙන ළමයි මගේ ඩිපාර්ට්මන්ට් එක කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මම ඔතනින් ඇතුල් වෙලා ගිහිල්ලා මගේ වැඩ ටික කරගෙන මගේ පොත, ඒතර මගේ තීසිස් තව මං ලියපු ඒවා දේවල් තිබුණා. ඒවා ඔක්කොම සබ්මිට් කරලා ඉතින් ඒ වැඩ ටික කරගත්තා. ඒවා නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඔය මමගේ ඩිපාර්ට්මන්ට් එකේ යනවා ඔය බල යන්නේ ළමයි අපේ ලෙක්චර් හෝල්ස්. එතකොට අපේ ප්‍රැක්ටිකල්ස් තිබ්බ ලැබොරටරිස් ඒක ඔක්කොම පාස් කරගෙන තමයි මම ගියේ. ඇත්තටම මගේ සුපර්වයිසර්ව හම්බෙන්න. ගිහිල්ලා මැඩම්ට කතා කරලා සයින් කරගෙන ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉතින් තීසිස් එකක් සබ්මිට් කරා. ඉතින් හරියම සතුටින් මම ওই වෙලාවේ ඉන්නේ. මම ඉතින් ෆොටෝස් ටිකකුත් අරගත්තා මෙමරි එකක් විදිහට. ඉතින් මේ ෆොටෝස් ටික අරන් මට යාළුවෙක්. ඉතින් ගොඩාක් යාළුවෝ ඉන්නවා. හැබැයි අද යාළුවෝ එච්චර හම්බුන්නේ නැහැ. මේ මගේ යාළුවෝ කට්ටියක් ඉතින් මේ මට විහිළු කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ත් එක්කත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අනිත් යාළුවෝ ටික ඉතින් ගොඩක් මිස් වුණා. ඒගොල්ලන් ඉතින් වෙන දවසක වීඩියෝ එකකට අරගන්නම්. ඊට පස්සේ මම ගියා අපිට උදව් කරනෝනේ ලැබ් ඇසිස්ටන්ට්ස්ලා. ඒගොල්ලෝ ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒගොල්ලන්ටත් කතා කරලා බායි කියලා ඉතින් අතනින් ගියා මම තව ලෙක්චර් කෙනෙක් හම්බෙන්න. මේ තියෙනෙත් ළමයි අපි ප්‍රැක්ටිකල්ස් කරපු ලැබ් වගේක්. ඔතන අපේ ඩිපාර්ට්මන්ට් එකේ උඩ තට්ටුවක්. ඉතින් ඔතන ඉඳන් ලස්සනට වීව් එක පේනවා ෆිෂරි ඩිපාර්ට්මන්ට් එකයි. එතකොට ඔතනින් තව අපේ යන්න පුළුවන් බොට්නි එකට, සූලොජි එකට, ඒ ඩිපාර්ට්මන්ට් වලට ඔතනින් යන්න පුළුවන්. ඉතින් ඉතින් ලස්සන නිසා මම ඉතින් වීඩියෝස් ටිකක් අරගත්තා. වෙනකොට නම් මට පොඩ්ඩක් නිකන් දුකක් හිතීගෙන එන වෙලාවක්. මොකද අර ළමයි කවුරුත්ම හිටියේ නෑ. හරිම නිස්කලංකයි දා යුනිවර්සිටි එක. මේ මම ඉතින් කල්පනා කරනවා දැන් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉඳලා මේ හැමදේම පාස් කරලා ඉතින් ආයේ කවදාවත් මේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න බැහැනේ යුනිවර්සිටි එකේ. මේ එහෙම නිසා මම දැන් ඒක ගැන හිතලා පොඩ්ඩක් කවුරු හරි හිටියනම් අර පොඩ්ඩක් ඒක දුක නැති වෙනවා. කවුරුත්ම නැහැනේ, තනියමනේ. ඉතින් මම ඒව ගැනත් කල්පනා කර දැන් ඔය සර් කෙනෙක් ඉන්න යාව හම්බෙන්න ගියා. ඊට පස්සේ මම ඒ සර්ත් එක්කත් කතා කරා. ඊට පස්සේ ඉතින් ඔය පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් වීඩියෝ ක්ලිප් එකකුත් අරගත්තා. දැන් ඉතින් අපි වැඩ ඔක්කොම ටික කරගත්තා, සබ්මිට් කරා, පොත් ටික තීසිස් සබ්මිට් කරා. ඉතින් දැන් යන්න ඕනේ. යන්න කලින් ඉතින් මම ගියා මේ යුනිවර්සිටි එකේ. දැන් මම ආව පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙනුත් අපේ සයන්ස් ෆැකල්ටි එකට යන්න පුළුවන්. මම ඊට පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එක through ඇවිල්ලා මෙතනින් යන්න ඕනි කියලා හිතුවා. මොකද මේ පැත්තේ වීව් එකත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඔතනින් බැස්සහම මේ මේන් එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන්. and ඔතන අපේ ලයිබ්‍රරි එක තියෙනවා. ඒ හරියට මම බලාගෙන ගියා. ඉස්සර ඉතින් අපි ගොඩක් වෙලාවට මේ පාරේ යූස් කරනවා අපි හොස්ටල් එකට යන්න. එතකොට අපි එළියට යන්නෙත් මෙතනින් තමයි ගොඩක් වෙලාවට. මෙතන ඉතින් හරිම ලස්සන තැනක් යුනිවර්සිටි එකේ. යුනිවර්සිටි එකේ නංගිලා මල්ලිලා නම් දන්නවා මෙතන නුග ගහ ගාව. ඉතින් මම මේ පැත්තෙන් ගිහිල්ලා එතනත් ලස්සන වීඩියෝස් ටිකක් අරගත්තා. ඉක්මනට යන්න ඕනි හින්දා. මට ඇත්තටම මෙතනදී ඔයගලන්ට ටිකක් කියන්න ඕනේ. අපි ජීවිතේ මොනවා හරි දෙයක් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට කරන්න වෙනකොට අපි ඒ කාලය අපි ඒ කරන දේත් එක්ක හොඳට ගත කරන්න ඕනේ. ඇත්තටම මම ඒක ඉගෙන ගත්තේ මගේ යුනිවර්සිටි එකෙන්. අපිට හම්බෙන පොඩි දෙයක් වුණත් ඒ කාලේ අපි හරියටම සතුටින්, ඒ කියන්නේ අපි ඒක කරන වැඩේ උපරිමයෙන්ම කරලා අපි ඒක ගැන අපි මේ මොහොත ඒ කියන්නේ අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ. මොකද සමහර විට ඒ කාලය ගෙවිලා ඉවර වුණාට පස්සේ අපි ඒක ගැන හිතලා වැඩක් නැහැ. ඉතින් මගේ යුනිවර්සිටි ලයිෆ් එකත් එහෙමයි. මම මේ හැම කාලයක්ම
හොඳින් ගත කරා. සමහරක් අමාරු කාලවල් තිබුණා. අයියෝ කවද්ද මේක ඉවර වෙන්නේ කියලා බලාගෙන හිටපු කාලවල්. ඉතින් ඒ වුණාට අද අවසර හැරිලා බලනකොට මට හිතෙනවා ඒ කාලේ අපි හොඳින්ම ගත කරපු හින්දා තමයි අද අපිට ආසා ආයෙත් මේ දේවල් දකිනකොට අපි නිකන් ඒ කාලේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. ඉතින් මේක බලන එක්කෙනෙකුට හරි ඒක පණිවිඩයක් වෙයි කියලා මම හිතනවා. අපි මොන දෙයක් සමහරක් වෙලාවට ස්ටඩි ලීව් තිබුණා හින්නම අමාරු කාලවල්. ඉතින් ඒ වුණාට අපි ඒව පහු කරගෙන අන්තිමේ දේවල් ඉවර කරනකොට ගොඩාක් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ අපි ගත කරන කාලයේ සමහරක් විට අපි අකමැති වුණත් අපිට පුළුවන් තරම් සතුටින් අපි ඒක ගත කරන්න උත්සාහ කරනවා නම් අපි ජීවිතේ කවදා හරි දවසක මේ දේවල් ඉවර කරලා ආපස්සට හැරිලා බලනකොට අපිට ලොකු සතුටක් තියෙනවා. ඉතින් මගේ පඬිත කතාවක් ඒක. හැබැයි මම හිතුවා මේ වීඩියෝ එකේදී මම ඒක ඔයගොල්ලන්ට එකතු කරන්න ඕනේ කියලා. ඉතින් දැන් මම වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන යුනිවර්සිටි එකකින් එළියට එන ගමන් ඉන්නේ. ඉතින් මම ඒකත් වීඩියෝ එකක් විදිහට ගත්තා. ඇත්තටම ওই වෙලාවේ නම් මට චුට්ටක් දුකයි. මොකද මේ යුනිවර්සිටි එක දාලා යනවා. ආයේ කවද දකින්න හම්බෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ගත්තා මෙමරි එකක් විදිහට. මෙතන හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දන්නවා සමනල පාලම කියලා අපි කියන්නේ. ඉතින් සමහර විට මේ වීඩියෝ එක බලන නංගිල මල්ලිලා ඉන්න පුළුවන්. A-level results ඇවිල්ලා යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙන්න දැන් ඉන්නේ. ඊට පස්සේ යුනිවර්සිටි යන්න හිතන් ඉන්නේ. ඉතින් මන්ට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ යුනිවර්සිටි ලයිෆ් එක කියලා කියන්නේ අපේ ඉස්කෝලේ කාලේ වගේම හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ කාලේ ඉගෙන ගන්න ගමන් අනිත් හැම දෙයක්මත් කරගෙන හැම වැඩක්ම සාර්ථක කරගන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගෙත් ඒ වගේ ලස්සන හිණ තියෙනවා නම් ඒ හැම එකක්ම සක්සස් වෙන්න ඕනේ කියලා මම මේ වීඩියෝ එකකින් කැම්පස් සිලෙක්ට් වෙන්න ඉන්න මේ අවුරුද්ද රිසල්ට්ස් ආව නංගිට මල්ලිලා හැමෝටම විශ් කරනවා. ඉතින් ඊට පස්සේ රසම රස කෑමක් ඕඩර් කරා. ඒකත් කාලා පහු ගෙදර යන්න තමයි මේ රැස්ති වෙන්නේ. මගේ හොස්ටල් එකේ වැඩක් තිබුණා. ඒක කරගන්නත් එක්ක තමයි ආවේ. හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ගිහින් කෑවා. එහෙමම කාලා මාතරට ගියා. ඊට පස්සේ මාතරට ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවනේ මාතර ක්ලොක් ටවර් එක තියෙන තැනම තමයි ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ඊයනම් ග්‍රවුන්ඩ් එකේ කවුරුත්ම හිටියේ නැහැ. ඉතින් එතන වීව් එක ලස්සන හින්දා මම එතනත් ඔය වීඩියෝ එකක් ගත්තා. මම කියන්නේ ඉතින් ද යුනිවර්සිටි එක දාලා ආව නිසා ඇත්තටම මේ වෙලාවල නම් ගොඩක් දුක හිතිලා හිටියේ. මොකද ඒක මට කියාගන්න තේරෙන්නේ නැහැ. හරිම දුකක් දැනුණා. හැබැයි ඉතින් මම ගොඩාක් ග්‍රේට්ෆුල් මට යුනිවර්සිටි ඔෆ් රුහුණ හම්බුණාට. ඉතින් එතන අපිට කඩවත බස් එකක් තිබුණේ නැහැ හයිවේ. ඒ නිසා තමයි අපි එතෙන්ට වෙලා හිටියේ. ඊට පස්සේ මම මාතර මුහුදත් ලස්සනට කැප්චර් කරගත්තා මගේ වීඩියෝ එකට. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න ඕනි කියලා. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ ටිකක් දිග වීඩියෝ එකක් දැම්මේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම comment එකකුත් දාන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒවත් comment කරන්න පුළුවන්. ඉතින් මම ලස්සන වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මම subscribe කරපු හැමෝටමත් ගොඩක් thank you. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. Thanks for watching guys. Bye.